මට කන්න මොම හුකිය කොහොමද ඉතින් ඔයාලට ඔන්න මේ බුලත් පිටක් කන්න කියලා බැලුවේ බුලත් පිටක් කාලම කෑමක් හදන විදි බලමු එන්නකෝ මාත් එක්ක යන්න සුහද සිතින් හැම එක් වන්නේ ගමේ සිරිය හදනල වන්නේ ගෙඩියක් තමයි ඉතින් ඔබ කඩන්න ඕනේ තියෙන බඩු මද පවනයි දැනෙන සිසිලස මේ අලුතින් පීදුන ගහක් අද තමයි ඉස්සෙල්ම කඩන්න යන්නේ මේක නම් පැහිලා වගේ මේක කඩමු බඩු වැටුණා තුප්පිටි ගෙඩියක් අත ගෙඩියකුත් තියෙනවා අප්පා ඒක නම් ලේන්න කාලවල කොහෙද අරව නම් හරිය පොඩා මෙන්න බලන්න බඩු හොඳට සුපිරියට පැහිලා තියෙන කොස් ගෙඩිය අද හදන්න යන්නේ කොස් රොටි කපලා බලමු බඩු අපි මේකෙන් හදමු හොඳ රොටියක් එන අයියා ඔන්න එහෙනම් කොස් ටික නම් ලියලා මං ගෙනාවා දැන් මේක හොඳට තම්බ ගන්න ඕන වතුර ගොඩක් දාගන්න හොඳ නෑ පොඩ්ඩක් දාගන්න සිසිලට හමනා සිල් සුවඳයි රැකල පායන සඳ සිසිලයි කොස් ටික නම් හොඳට තැම්බිලා තියෙන්නේ දැන් මේ කොස් එක පොඩි කර ගන්න ඕනි දැන් අපි මේකට දාන්න ඕන අඩුම කුඩුම ටික බලමු ලුණු දාන්න ඕනි අමු මිරිස් මම ඉතින් බිත්තරයකුත් ගත්තා බිත්තරයක් දැම්මම රසයි ඒකයි ඊට පස්සේ ලුණු දාගත්තා මම පොල් ඉතින් පොල් ඊට පස්සේ පාන් පිටි කෝප්පයක් ගත්තා නම් හරි කොස් එක හොඳට නිමුණට පස්සේ අපි දැන් මේක හොඳට අනා ගන්න මේ ගාගත්ත පොල් දාගන්න ඉස්සෙල්ලා අන්න ඉතින් පොල් අඩලක් විතර ගාගත්තා ඊට පස්සේ කපාගත්ත ලුණු කෑලි ටිකකුත් දාගන්න ඕනේ ඊට පස්සේ කපාගත්ත අමු මිරිස් ටිකකුත් දාගන්නවා ඊට පස්සේ ලුණු පොඩ්ඩක් දාගන්නවා හරි බිත්තරේ දැන් දාන්න යන්නේ දැන් අවශ්‍ය දේවල් ඔක්කොම දාගත්තා දැන් තියෙන්නේ මේකට අනෑනේ
අවශ්‍ය දේවල් ඔක්කොම දාගන්න ඕනේ. පාන් පිටි දාන්න බෑ. මේකට වතුර දාගන්න නැතුව තමයි මේක අනා ගන්න ඕනේ. මොකද කොසල වතුර තියෙනවනේ. අතේ ඇලෙන ගතියක් එනවා පොඩ්ඩක්. ඒක ඉතින් අපි පොල් තෙල් පොඩ්ඩක් දා ගන්න ඕනේ මේකට. දැන් මේක ඉතින් අපි අවශ්‍ය ප්‍රමාණයට කඩා ගන්න ඕනේ. හරි එහෙනම් අපි දැන් රොටිය හදා ගන්න යන්නේ. කිසෙ කොල්ලේ ගත්තා මම පොල් තෙල් ටිකක් ගාගත්තා. මේක තමයි මගේ තැටිය. මේකෙත් මම පොල් තෙල් ටිකක් හොඳට ගාගත්තා. ඔන්න බෝල 3ක් හදාගත්තා. අපි රොටිය වඩා ගමු. මේ හොඳට රවුම් වෙන්න වඩා ගන්න ඕනේ. ඒක තමයි ලස්සන වෙන්නේ මේක. මේක ඉතින් පොල් තෙල් වෙනුවට බටර් ගා ගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. දුගින්දරේ තමයි හදන්න ඕනේ. ඔන්න එන රොටිය දාන්න යන්නේ. ඇලෙනවා වගේ නම් පොල් තෙල් ටිකක් ගා ගන්න ඕනේ. හරි. ඔන්න මම තුන්වෙනි රොටියත් එනම් හැදුවා. වැඩි ගින්දර දා ගන්න හොඳ නැහැ. මද ගිනි පුච්ච ගන්න ඕනේ. හරි. එහෙනම් අපි ලුණු මිසක් හදා ගන්න යන්නේ. ගෙඩියට දාලා කොටා ගන්න යන්නේ. ඒක තමයි රස. පිරිසුයි උම්මල කඩයි ලුණු පොඩ්ඩක් දාගන්න. ලුණු පොඩ්ඩක් දාගන්න. මේ ස්කේල් දෙක තුනකට දාගන්න ඕනේ. පොඩියට කපා ගත්තේ. ඊට පස්සේ මේක හොඳට කොටා ගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට දෙහි ඇඹුල් පොඩ්ඩකුත් දාගන්නවා. හොඳ රසට තියෙනවා. මලු. හරි. එහෙනම් මෙන්න රොටි පිච්චිලා තියෙන දැන් ගානට අම්මෝ එන්න බලන්න. වා. බටර් රසයක් තියෙනවා. එහෙනම් බාගමු. වැඩි ගින්දර දාගන්න හොඳ නැහැ. ගින්දර දාගත්තොත් පොඩ්ඩක් කරනවා වැඩි හොඳට තැම්බෙන්නේ. මෙන්න බලන්න. හරි. මම හදාගත්ත හොඳ සැරට ලුණු මිසක්. ඊට මිසක් දාගමු. හරි. අපි කැල කාලා බලමු කොහොමද රස කියලා මේකෙන්. නේ? නෝනේ. බටර් රස නැති.
ඕ හරි එහෙනම් ඉතින් අපි කාලා බලමු කෑල්ලා මෙන්න බලන්න අම්මෝ මාර රහත් තියෙනවා මේක දැන් ආය කංග මොම හදලා කන්න මොම හුපිය වට්ටනක් තියෙන සිරාවම අම්මා කණ එක නතර කරගන්න බැරි වෙනවද හග බලන්න පක්ක අහක් කියන්නේ